හෙලෝ ගයිස් ඔන්න අදත් මගේ YouTube channel එකෙන් අලුත් වීඩියෝ එකක් ගෙනල්ලා තියෙනවා. ඔන්න ඉතින් අද ගහන්න යන්නේ බීච් බගි රේසින්. මේ ගේම් එක මට එච්චර හුරු නෑ. ඔය බැනලා කමෙන්ට් දාන්න එපා ඉතින්. මේ මං අලුතෙන් ගහන්න යන්නේ. ගල් වලත් හැප්පෙනවා ගණන් ගන්න එපා. එහෙනම් දැන් අපි යන් ගේම් එක ගහන්න. මේ මල් නංගිට නම් මට දෙන්න හිතෙනවා හොම්බරි වට්ටෙන්. ෆෝන් එකත් පොලේ ගහන්න හිතෙනවා. කැඩෙන හින්දා ගහන්නේ. එහෙනම් අපි යමු. දැක්කනේ මුගේ කොණ්ඩේ නිකන් මේ කරන්ට් එක වැදිච්ච ඉත්තෑවෙක් වගේ. අර මම කිව්වේ ගත්ත ගමන් ගල් වල හැප්පෙනවා. මොන රෙද්දක්ද මන්ද මේ කම්පියුටර් ගේම් එකක්ද කොයි? නෑ ෆෝන් එකේ ගේම් එක. ඒ වුණාට ගහගන්න බෑ. නිකන් මොකද්ද මේක උදේට කැඳ බීලා වගේ යන්නේ වැනි. මේ මල් නංගිගේ නම් මලම වාතයක් තියෙන්නේ. ඇයි යකෝ. ඒ පාර ප්‍රශ්නාර්ථ ටිකක් ඇටිලා මොන මගුලට ප්‍රශ්නාර්ථ වැටෙන්නේ. මේ කන් දෙකේ මල් දෙකක් ගහන් ඉන්නේ කන් දෙක රිදෙන හින්දාද දන්නේ. උලමියෙක් වගේ නිකන්. ඇත්තමයි. අර තාරාවන්වත් අප්පගෙන යනවා. මේක නම් උදේට කැඳම බීලා ඉන්නේ. වටින් පිටින් සද්ද ඇහෙනවා ගණන් ගන්න එපා. ඒ පාර අර තාරාවන නිවන් සුව ලැබුවද කොයිද? ඒ පාර මේක මුහුද යනවා. මොන රිද්දස්ස යනවද මන්ද මටත් ඉතින් කුණුවරප මතක් වෙනවා කියන්නේ මං ඉතින්. මේ මල් නංගි වදයක් නොවි එහාට යනවද? ඒ පාර ආයේ මොකක්ද එකක් රේස් එකක්. දැන් නම් ටිකක් ගැම්මකට යනවා. හැබැයි කෙලගනීද දන්නේ. මට හුරු එක ගැහුවනේ. හැබැයි දැන් නම් කෙල ගන්න පාට අඩෝ කඩේකුත් කුඩු කරන් ගියා ගයිස්. දැක්කින්ද ඇති. මූට නම් මොලේ කලන්දක් නෑ. ඔය කන්නඩි දෙක උඩ ගහන් ඉන්න මට ගහන්නේ තැනක් මතක් වෙනවා. මං කියන්නේ නෑ ඉතින්. ඒ පාර වීල් එකකුත් ගහයි යනවා. වැඩ කිරේ නම් පෙන්නන මේකට පාර කෙලින් යන්න බෑ. මේ පාරවල නිකන් කෙලින් පාරවල් නේ වංගු වැනි වෙන්නේ. ඒ මද කඩක් තියෙනවා. මොන රෙද්දද මන්ද? ඒ පාර අන්න ත්‍රිවිල් ඇල කරනවා වගේ ඇල කරයි. ඔය තාරාව මරන්න එපා. මැරුවනේ. එන ගව ඝාතකයෙන් මේක නම්. ඒ පාර ආයේ මුහුදට යනවා. ටක් ගාලා යන් යකෝ. එන වැඩ නැතුවනේ අපිටත් ඉති. අයියෝ ආයේ මුහුදට යනවා. මට නම් එපා වෙලා තියෙන්නේ. ඇත්තමයි ගයිස් එපා වෙලා තියෙන්නේ මේ පොල් ගස් වල හැප්පි යනවා.
ඒ පාර ආයේ කියලා ගත්තා. ඒ තාරාවේ කැපුණා කමකුත් නැහැ. දැන් හොට් වීල් බලේ දාන්න තියෙන්නේ ගායිස්. මේ මෙතන රෝදයකට ගිනි ගන්නවා වගේ තියෙන අම්මට සිරි ගැම්ම. දැක්කද ගායිස්? ඒ වුණාට ගායිස් මට පාර බොඳ වෙලා පේන්නේ වෙලට. හින්දා ඒක ඕනේ නැහැ. වේගෙ විතරයි පාර පේන්නෙත් නැහැ. ඒ පාර උමම් මාර්ගයක් අස්සේ යන්න තියෙනවා. මේ හතක් කඩන් කන්න බැරිද දන්නේ. මේකට කැඳනේ බීලා තියෙන උදේට. තාම 6 වෙනිය 6 දිනකින් 6 වෙනිය. මේකට කිලින් පාරේ ය아가න්න බෑ. මේ ප්‍රශ්න අර්ථ ලකුණු මොකටද බැලුම් වල පොම්බලා දාන්නේ පොතක ලියලා දැම්ම නම් ඉවරනේ. ඉගෙනීමක් නැහැ නීති. මටත් එච්චර බෑ තමා ගණන් ගන්න එපා. මේ පාර පෙට්ටිත් කුඩු කරගෙන යනවා. ඌවගේ අයිතිකාරයෝ මාවොත් මේකට පොළු වලින් ගහන මරනවා. ඔය පෙට්ටිය ගන්නත් බැරි වුණා. අන්න තවත් මරනවා. තනිකර ගව ඝාතකී. ඉපා වෙනවනේ යකෝ. එහෙනම් ගයිස් අදට වීඩියෝ එක ඉවරයි. බයි බයි.